අද නම් ටිකක් අවුල් තියෙනවා. ඒ නිසා ඉතින් ආවා මගේ ගෙවත්ත පැත්තට එළවලු ටිකක් හදා ගන්න කියලා බැලුවේ. මේ තියෙන සුදු කරවිල. ඉතින් ඒවා ඇස්සට සවුත්තු වෙලා මේවට කියන්නේ සුදු කැකිරි. පිපිඤ්ඤා නෙමේ සුදු පාට කැකිරි. ඉතින් ඒ ඔක්කොම ඇස්සට ටිකක් සවුත්තු වෙලා තියෙනවා. මම මේවා හදන්නේ කිසිම වසවිසක් නොගහ. මම කොම්පොස්ට් හදනවා, දියර පොර වර්ග හදලා තමයි මගේ ගෙවත්තට මන් දාන්නේ. ඉතින් දියර පොර වර්ග හදන්නේ මාළු ගෙනල්ලා හකුරු දාලා එහෙම හදනවා. මම ඒ හදන එකත් ඔයාලට වීඩියෝ එකක් දාන්නම්. එහෙම අලුත් එළවලු වසවිස නැතුව හදන ඒවා හරිම රසයි. මේ තියෙන්නේ ඇද්දල බණ්ඩක්කා. මේවා හරිම රහයි. මේ කඩවල නම් ගන්න මේවා නෑ. ඉතින් ඇද්දල බණ්ඩක්කා කොහොමද අඩියක් පායක් විතර ඇද්දල බණ්ඩක්කාලා දිගයි. අඩියක් එකමාරක් විතර ඇති. ඔව් ඒ ගානට වගේ දිගක් තියෙනවා. මේ හරි රසයි. ඇත්තටම මාරම රහයි. තෙල් දාලා එහෙම කන්න පුළුවන්. මේ තියෙන්නේ මේ ගම්මාළු මිරිස් මේ දාන්නෙම. ගම්මාළු මිරිසත් හරිම රහයි. අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ වලට කමෙන්ට් දාන්න. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එතකොට තමයි අපිට හිත හැදෙන්නේ. තව වීඩියෝ දාන්න ඔයාලට. හරි. දුසාර